Hi, welcome to our YouTube channel. අද දවස මට ෆ්‍රී. අද මට මුකුත්ම වැඩක් නැහැ. දවස මම ගෙදර ඉන්නේ. බලමු අද මගේ දවස මොන විදිහටද ගෙවෙන්නේ කියලා. මම හිතනවා අපි කවුරුනත් කැමති මේ වගේ ෆ්‍රී ටයිම් එකක් නිදහස් දවසක් හම්බ වෙනවට. එකම විදිහට දුවන මේ ජීවිතේට ඒ වගේ දවස් ගොඩාක් වැදගත්. මම අයිස් වෝටර් ට්‍රීට්මන්ට් එක කරගෙන ඉන්නවා. අයිස් වෝටර් ට්‍රීට්මන්ට් එක ගැන ගොඩාක් දෙනෙක් දන්නවා. ඒක ෆේස් එකට කොච්චර වැදගත්ද කියලාත් දන්නවා. මම ඒක ගැන ආයෙ කියන්න යන්නේ නැහැ. මම ගොඩක් වෙලාවට අයිස් වෝටර් ට්‍රීට්මන්ට් එක උදේට කරනවා. මම දැන් වොෂ් එකක් දාගෙන ආවා. හවස් වෙලා එයාත් එනවා කිව්වා. එතකොට මං එයාවත් vlog එකට එකතු කරගන්නම්. මට ඉතින් අද ලොකුවට වැඩක් නැහැ. මොකද ෆ්‍රී ටයිම් එකට ගෙදර ඉන්න දවසට වැඩ නැහැ. මම ගාන මෙන්න මේ ලිප් බාම් එක තමයි. මම චුට්ටක් උදේට එකෙන් ගා ගන්නවා. මේක හොඳයි වැස්ලින් එකේ. ඊට පස්සේ මෙන්න මේ බොඩි ලෝෂන් එක ගන්නවා. මම හැමදාම උදේට හඳුන් කූරු පත්තු කරනවා. ඒක මම හැමදාම ගොඩක් වෙලාවට කරන දෙයක්. දැන් උදේට කන්න තමයි හදන්නේ. මම හිතනවා අපේ ජීවිතේට සතුට කියන දේ හෙට ලැබෙයි, කවදා හරිම ලැබෙයි කියලා හිතා හොයා යන්න එපා. මොකද නිකම් අපේ ජීවිතේට සතුට හිතෙන දවස් ඉබේම ලැබෙන්නේ නැහැ. අපි අද දවසේ සතුටෙන් හිටියොත් නිකම්ම අපිට සතුට හිතෙන දවස් ජීවිතේට ලැබිලා තියෙයි. අද මම ඩේ ව්ලොග් එකක් රෙකෝඩ් කරන්නේ. හැබැයි හැම දවසක්ම මේ විදිහට එකම විදිහට ගෙවෙන්නේ නැහැ. මොකද සමහර දවස්වලට වැඩ තියෙනවා, එළියට යනවා, ඒ වගේ දේවල් තියෙනවා. අද දවසේ තමයි මේ විදිහට ගෙවෙන්නේ. මොකද හැම දවසක්ම නිවාඩු දවස්වලට ගෙදර හිටියා කියලා මේ විදිහටම නෙවෙයි ගෙවෙන්නේ. මම තාම channel එක පටන් අරන් අලුත්නේ. මම කැමතියි දැනගන්න මොන වගේ vlogs කරනවටද ඔයගොල්ලෝ කැමති, මොන වගේ ඒවාද ඔයගොල්ලෝ බලන්න කැමති කියලා. එහෙම මගේ vlogs බලන කවුරු හරිම කෙනෙක් කැමති කෙනෙක් ඉන්නවනම් මට කමෙන්ට් එකක් දාන්න යන්න. එතකොට මට පොඩි අදහසක් ගන්න පුළුවන් මොන වගේ vlogs වලද ඔයගොල්ලෝ වැඩිපුරම කැමති කියලා.
හිතනවා ඔයාලා වුණත් දවසම ගෙදර ඉන්න වෙලාවට මොනවා හරි කන එක තමයි වැඩිපුරම කරන වැත්තේ. එහෙම තමයි මමත් එහෙමයි. නැත්තම් මොනවා හරි රෙසිපි එකක් try කරනවා, නැත්තම් මූවි එකක් බලනවා, ඒ වගේ දේවල් තමයි කරන්නේ. අපි දැන් 2026 අලුත් අවුරුද්දේ තමයි ඉන්නේ. මම මේ vlog එකට කලින් vlog දෙකකට විතර කලින් share කරගෙන තියෙනවා 2026ට හදපු මගේ bullet journal setup එක. මම හිතනවා ඒක කවුරු හරි එක්කෙනෙක් හරි එකෙන් අදහසක් අරගෙන මොනවා හරිම දෙයක් ජීවිතේට එකතු කරගන්න ඇති කියලා. මොකද මම ඒක share කරගන්න හිතුවේ. මොකද මම දන්නවා ඒක දිගටම කන්ටිනියු කරගෙන ගියොත් අවුරුද්දක් එන්න වෙනකොට කොච්චර දේවල් අපි ජීවිතේට ළඟා කරගෙන තියෙනවද, කොච්චර දේවල් වෙනස් කරගෙන තියෙනවද කියලා අපිට බලා ගන්න පුළුවන් එකෙන්. ඒ පොත හදලා පැත්තක තියලා තියන්න එපා. දිගටම කන්ටිනියු කරගෙන යන්න. එතකොට ඔයාටම තේරෙයි ඔයා ජීවිතේට කොච්චර දේවල් එකතු කරගෙන වෙනස් කරගෙන තියෙනවද කියලා ඊය එකක් එන්න වෙනකොට. කාට හරි හිතෙන්න පුළුවන් මොකටද අපි ප්ලෑන් කරන්නේ අපි හිතන දේම වෙන්නේ නැහැනේ කියලා. ඒක ඇත්ත. හිතන දේම වෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ඒ වුණාට අවුරුද්දක්ම නිකන් ඔහෙම ගෙවිලා යන එක අපරාධයක් නිසා හීන බලාපොරොත්තුවක් මොකොත්ම නැතුව ඉස්සරහට යන්නත් අමාරුයි. ඒක නිසා චූටි හරි දෙයක් කමක් නැහැ ප්ලෑන් කරලා අවුරුද්ද සාර්ථක කරගන්න බලන්න. ඔයාගේ හිතේ තියෙන එක බලාපොරොත්තුවක් හරි කමක් නැහැ. ඉෂ්ට කරගන්න, සාර්ථක කරගන්න බලන්න. දැන් ටිකක් හවස් වෙලා තියෙන්නේ. මම අද ඩේ vlog එකක් තමයි රෙකෝඩ් කරේ. මම උදේ ඉඳන් හවස් වෙනකම්ම කරපු දේවල් තමයි. ලොකුවට වැඩක් කරේ නෑ. මේ vlog එක පුරාවටම දකින්න නැති මම එක එක ඒවා කණ එකම තමයි කරලා තියෙන්නේ. එයාත් ආවා. එයා ඉතින් අපේ වෙලේ ඉඳන් මැච් එක බලනවා. මම උදේ කිව්වා වුණාට එයාවත් vlog එකට එකතු කරගන්නම් කියලා බැරි වුණා. මොකද එයාට හවස් වුණා. දැන් ඉතින් හවස් වෙලා තියෙන්නේ. මට චූටි වැඩ වගේක් තියෙනවා කරන්න. මම ඒක vlog එකට ගේන්නේ නැහැ. පැෂන් තිබුණා. මම ජූස් එකකුත් හදාගත්තා. වුණ ගමන් ඒ වැඩ ටිකත් කරන්න ඕනේ. එහෙනම් ඉතින් vlog එකත් මෙතනින් එන් කරන්න හිතුවා. අපි දෙන්න දිගටම ඉස්සරහට ලස්සන vlogs අරන් එන්නම්. එයයි මමයි දෙන්නම day vlogs අරන් එන්නම්. අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න අයට මතක් කරනවා අපේ vlogs දිගටම බලන්න කියලා. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. තවත් ලස්සන vlog එකකින් හම්බෙමු. bye.